Minasan konnichiwa. Nihongo no sensei MD Pereira desu. සුබ දවසක් වේවා මගේ දුවා දරුවන් හැම කෙනෙක්ටම. ඉතින් අද පුතාලා ඇයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ මේ පාඨමාලාවට? පුතාලා සම්බන්ධ වෙලා ඉන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්න නේද? ඔයාලා පුංචි දරුවෝ ඔයාලට මේක අලුත් භාෂාවක්. මේක ඉගෙන ගන්න නම් ඔයාලට හොඳට මේක ගැන අවධානය යොමු වෙන්න. භාෂාවෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න තමයි සෙන්සෙ මේ විදිහට ඔයාලට පාඨමාලාව පවත්වන්නේ. හරි. අපි පුතාලා දැන් අපි පාඨමාලාව ආරම්භ කරමු. ඒ වගේම මම ඉස්සරහට යද්දී ඔයාලට විස්තර කරන්නම්. තව මීට වඩා ගොඩක් විස්තර කරන්න. පුතාලා දැන් අද පළවෙනි දවසේනේ ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා අපි දැන් චුට්ටක් ඉගෙන ගනිමු. මොකද්ද මේ ජපන් භාෂාව කියන්නේ? අපි අකුරු හෝඩිය පටන් ගමු. ඉමාකරා හජිමෙමාෂෝ. දැන් ඉඳලා අපි පටන් ගමු. පොත ළඟට ගන්න, පෑනක් ළඟට ගන්න, පැන්සලක් ළඟට ගන්න. මුලින්ම පැන්සලෙන් ලියනවා නම් ගොඩක් හොඳයි. ඒකින්ද පැන්සල් ළඟට ගන්න. ඊට පස්සේ මම කියලා දෙන ටික මුලින්ම හොඳට බලන්න. හොඳට බලලා මම ලියන්න දෙන වෙලාවෙයි පුතාලා ලියන්න ඕනේ. අපි දැන් මුලින්ම ජපන් භාෂාවේ අයන්න, ඉයන්න, උයන්න, එයන්න, ඔයන්න අකුරු පහ මුලින්ම ඉගෙන ගමු. ආ, ඊ, ඌ, ඒ, ඕ. ඊට පස්සේ මම ඔයාලට මේක වචනත් කියලා දෙනවා. ඒ වචන හොඳට බලා ගන්න. ඒ වචන දැම්මින් ලියන්න යන්න එපා. මොකද මම වචන ඔයාලට වෙනම දෙනවා පුතාලා. ඒක නිසා දැන් අපි මුලින්ම අයන්න ඉගෙන ගමු. නේද? දැන් ඔයාලට පේනවා ඇති අපි අයන්න ලියන්නේ කොහොමද කියලා. වමේ සිට දකුණට පුංචි ඉරි කෑල්ලක් දිගට ගැහුවා. ඊට පස්සේ උඩ සිට පහළට හිමීට ඉරක් ගැහුවා. ඊට පස්සේ ඔයාලා වැරද්ද ඔයාලට මොනවා හරි සෙන්සෙලා ටීචර්ස්ලා වැරද්දක් දාන්නේ. අන්න ඒ වගේ උඩ සිට පහළට කරකවල අරගෙන මෙන්න මේ ආකාරයට තමයි අපි අයන්න ලියන්නේ පුතාලා. අයන්න. මේ තමයි ජපන් භාෂාවේ අයන්න. දැන් අපි ඉයන්න ලියමු. උඩ සිට පහතට චූටි ඉරි කෑල්ලක් ගැහුවා. ඊට පස්සේ යට කොටස චුට්ටි ඉරක් උඩට එන්න ඕනේ. චූරි ක්‍රේව් එකක් උඩට එන්න ඕනේ. ඊට පස්සේ උඩ සිට පහතට පුංචි ඉරි කෑල්ලක් මෙන්න මේ ආකාරයට ගහන්න ඕනේ. මේ තමයි පුතාලා ඉයන්න. ජපන් භාෂාවේ ඉයන්න. දැන් අපි අයන්න ඉගෙන ගත්තා. ඉයන්න ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගන්නේ උයන්න. උඩ සිට චූටි ඉරි කෑල්ලක් ගැහුවා. ඊට පස්සේ වමේ සිට පටන් ගත්ත පහතට ඔයාලට පේනව නේද? මේ උයන්න අපේ කන වගේ. අපේ කනත් මේ වගේ නේද? රවුමට පහතට තියෙනවා. මේ තමයි පුතාලා උයන්න. මේ මොකද්ද? උයන්න. ඊළඟට අපි බලමු එයන්න කොහොමද ලියන්නේ කියලා. චූටි ඉරි කෑල්ලක් ගැහුවා. වමේ සිට දකුණට ඉරි කෑල්ලක් ගියා. මේ ඉංග්‍රීසි අකුරක් තියෙනවා ඉසෙඩ් අකුර වගේ නේද? අන්න ඒ වගේ ඉසෙඩ් අකුර ලියන්න එපා. මෙන්න මේ ආකාරයට ක්‍රේව් එකක් එක්ක අනිවාර්යෙන් ඔය අවසාන ක්ලිප් කෑල්ල ඉර තියෙන්නම ඕන පුතාලා. මේ තමයි එයන්න. ඊළඟට අපි ඔයන්න ඉගෙන ගමු. වමේ සිට දකුණට පුංචි ඉරි කෑල්ලක් ගැහුවා. උඩ සිට පහතට ඇවිල්ලා ඉරි කෑල්ල මෙතනින් බෝලයක් වගේ ක්‍රේව් එකක් අරගෙන තමයි මේ පැත්තට රවුම ගන්න. එතකොට මේ තමයි ඊට පස්සේ චූටි ඉරි කෑල්ලක් දකුණේ උඩ සිට පහතට චූටි ඉරි කෑල්ලක් ගන්න ඕනේ. මේකට අපි තෙන් එක කියලා කියනවා. මම ඒ ඔයාලට ඉස්සරහට උගන්වන්න. මේක තමයි තෙන් එක. මේ තමයි ඔයන්න. දැන් අපි බලමු මේ අයන්න ඉයන්න
උයන්න එයන්න ඔයන්න නේද? අපි මේ අකුරු පහ දැන් ඉගෙනගෙන තියෙන්නේ. අපි බලමු මේ වගේ එන වචන මොනවද කියලා. දැන් ඔයාලට පේනවා ඇති උඩ රතු පාට රවුමේ තියෙන්නේ අයන්න. නිල් පාට රවුමේ තියෙන්නේ ඉයන්න. කොළ පාට රවුමේ උයන්න. තැඹිලි පාට එකේ එයන්න. දම් පාට එකේ ඔයන්න. ආ ඊ ඌ ඒ ඕ. ආ ඊ ඌ ඒ ඕ. මතක ශබ්ද නගා කියන්න බලන්න. ආ ඊ ඌ ඒ ඕ. කට ඇරලා සද්දෙන් කියන්න. ආ ඊ ඌ ඒ ඕ. හොඳට පින්තූරයේ දෙස බලන්න පුතාලා. පින්තූරේ බලන්න. ආ ඊ ඌ ඒ ඕ. අපි දැන් මේවට අදාළ වචන ඉගෙන ගමු. අයන්නෙන් චූටි කොම්බියෙක් පේනවා නේද? ඊට පස්සේ පාට කෑල්ලක් පේනවා. පාට කෑල්ලේකොට මේක රතු පාට කෑල්ල. ඊළඟට තාරාවෙක් පේනවා නේද? අපි දැන් අයන්නේ කොම්බියට රතු පාටට තාරාවට කියන්නේ මොනවද කියලා ඉගෙන ගමු. ආරි කොම්බියට කියන්නේ ආරි කියලා. ඒ වගේම රතු පාටට කියන්නේ අකා. එතකොට තාරාවට කියන්නේ අහිරු. තාරාවට කියන්නේ අහිරු. ආරි අකා අහිරු. ආරි අකා අහිරු. පුංචුටි කොම්බියට මොකද්ද කියන්නේ? අකා. එතකොට රතු පාටට කියන්නේ අකා. එතකොට තාරාවට කියන්නේ අහිරු කියලා. තේරුණාද පුතාලා? අපි ඊළඟට යන්න බලමු. දැන් යන්න ඉගෙන ගත්තනේ. මේ ඉන්නේ මොකෙද්ද? දැල්ලෙක් නේද? ඒ වගේම මේ ඉන්නේ පුංචි බල්ලෙක්. ඒ වගේම ඩොල්ෆින් කෙනෙක්. මේ ඩොල්ෆින් කෙනෙක් නේද? ඔයාලා ගොඩාක් ආදරේ නේද ඩොල්ෆින්ට? බලු පැටවුන්ට. ඔයාලා ගෙවල් වලත් ඉන්නව නේද? එතකොට අපි දැල්ලට කියන්නේ පුතා ඉකා කියලා. ඉකා. කොට බල්ලට කියන්නේ පුතාලා අපි ඉනු කියලා. ඔන්න දැන් ගෙදර ඉන්න බලු පැංචට කියන්නේ ඉනු කියලා. ඉනු කියන්නේ මේ අකුරු වල තාම දන්නේ. මම කියන්නේ කොහොඳින් අහගෙන ඉන්න. ඒ වගේම ඩොල්ෆින්ට කියන්නේ ඉරුකා කියලා. එතකොට දැල්ලට ඉකා, බල්ලට ඉනු, ඒ වගේම ඩොල්ෆින්ට ඉරුකා නේද? ඒ කියන්නේ දැන් පුතාලා අයන්නත් දන්නවා, ඉයන්නත් දන්නවා. තේරුණා නේද? ඊළඟට අපි උයන්න ඉගෙන ගමු. ඌ. දැන් වලට අශ්වයෙක් පේනවා නේද? ඒ වගේම චූටි හරක් පැටියෙක් පේනවාද? හා පැංචකුත් පේනවා නේද? කනේ අපි උයන්නෙන් මේ කට්ටියට කියන නම අඳුර ගමු. අශ්වයාට කියන්නේ අපි උමා කියලා. උමා. උයන්නයි මයන්නයි උමා. ඒ වගේම හරක් පැංචට කියන්නේ උෂි කියලා. උයන්නයි ෂියන්නයි උෂි. ඒ වගේම හාපැංචට උයන්නයි සයන්නයි ගියන්නයි උසගි. උයන්නයි මයන්නයි උමා අශ්වයා. උෂි උයන්නයි ෂියන්නයි උෂි හරක් පැටියට. ඊට පස්සේ උසගි උයන්නයි සයන්නයි ගියන්නයි උසගි කියන්නේ හාපැංචට. මේ වචන වලට කියවන්න තේරෙනවා පුතාලා? පස්සේ සම්පූර්ණයෙන් ඔයාලා මේ හෝඩි ඉගෙන ගත්තට පස්සේ. එතකොට අපි කියවමු. මම ඔයාලට කියවන්න දෙන්නම්. ඊළඟට අපි යන්න ඉගෙන ගන්නයි යන්නේ.
කියන්නේ අපි බලමු මොනවද එන පින්තූර කියලා. කෝච්චියක් තියෙනවා. කෝච්චියට කියන්නේ අපි ඒකි කියලා. ඒ වගේම ඊළඟට මේ දැල්ලේ නෙමෙයි ඉස්සෙක් ඉන්නවනේ ඉස්සා. ඊළඟට එම්පිස්සු පැන්සලක් තියෙනවා. මේ තමයි පැන්සල. බලන්න පුතාලා මෙතන තියෙන්නේ ඒකි කියලා. ඒකි කියන්නේ ස්ටේෂන් එකට. ඊළඟට එබි කියන්නේ ඉස්සට. එබි එන්පිත්සු කියන්නේ පැන්සල. එන්පිත්සු කියන්නේ පැන්සල. එයන්නයි කියන්නයි ඒකි. එයන්නයි බියන්නයි ඒපි. එයන්නයි අල්නයන්නයි පියන්නයි සූ අකුරයි එන්පිත්සු. මාත් එක්කම පුතාලා මේ වචන ඇහෙද්දි මාත් එක්කම ප්‍රනවුන්ස් කරන්න. හරිද? දැන් අපි ඒ අකුරත් ඉගෙන ගත්තා නේද? ඒකි එබි එන්පිත්සු. අපි ඊළඟට දරුවනේ ඕ අකුර ඉගෙන ගමු. ඕ කියන්නේ අකුරු පහෙන් පස්වෙනි අකුර නේද? අපි දැන් ඉගෙන ගන්න යන්නේ ඕ අකුර. ඕ අකුරෙන් තියෙන වචන බලමු. යකෙක් වගේ ඉන්නව නේද? එක්කෙනෙක්. වගේම බත්කුලියකුත් තියෙනවා. බලමු. ඔයන්නේ මේ වචන වලට කියන්නේ මොනවද කියලා? ඔනි කියන්නේ පුතේ භූතයට. ඔනි කියන්නේ භූතයට. ඔයාලා දන්නව නේද? කාටුන් වල ඉන්නේ අන්නේ භූතයට. ඔනි කියන්නේ භූතය. ඔයන්නයි යයන්නයි ඔයා. ඔනිගිරි කියන්නේ පුතේ ජපාන් රටේ ප්‍රසිද්ධ ආහාරය. රසවත් වගේම ප්‍රසිද්ධ ආහාරය. ඔනිගිරි කියන්නේ බත්කුලි වලට. බත්කුලි ඒවා ලස්සනට එක එක සත්තු විදිහට එක එක හැඩතල වලට එක එක පාට වලට හදලා තියෙනවා. මේක හරියම රසවත් කෑම. මමත් කාලා තියෙනවා. ඔනිගිරි කියන්නේ බත්කුලි වලට. බත්කුලි. අපි දැන් පුතේ ආ ඊ ඌ ඒ ඕ අකුරු පහම මේ වෙද්දී අපි ඉගෙන ගත්තා නේද? අපි නැවතත් බලමු අයන්න ලියන්නේ කොහොමද කියලා. බලා ගන්න හොඳට. වමේ සිට දකුණට පුංචි ඉරි කෑල්ලක් දිගට යන්න ඕන. බලා ගන්න පුතේ මේ තරුව යන දිහා. වමේ සිට දකුණට. හොඳට බලා ගන්න. වමේ සිට දකුණට තමයි ඉරි කෑල්ල ගියේ. ඊට පස්සේ උඩ සිට පහතට හිමීට පහතට ඉරක් එන්න ඕනේ. පොඩි ක්‍රේව් එකක් තියෙනවා. කෙලින්වත් නෙමෙයි. චුට්ටක් විතර දකුණට බර වෙන්න තමයි යටින් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි වැරද්දට ජපන් වලින් බට්සු එකක් කියලා කියනවා. බට්සු කියන්නේ වැරද්දක් දානවා කියන එක. ඒක දැන් වැරද්දක් වගේනේ පුතේ මෙතන තියෙන දාලා. දකුණේ සිට දකුණේ උඩ කෙළවරේ ඉඳලා රවුමට හොඳට අත රවුම් කරලා බෝල කරලා අරගෙන අපි අයන්න ලියනවා වගේ තමයි සිංහල හොඩි. අන්න ඒ වගේ රවුමට අරගෙන පාතට මේ ආකාරයට හිමීට ගන්න ඕනි. මේ තමයි පුතේ අයන්න. අපි ඊළඟට බලමු ඊයන්න ලියන විදිය. නැවතත් මේව හොඳට මතක් කරගන්න ඕන පුතේ. මොකද හොඩිය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඔයාලට හොඩිය නැතුව දැන් ඔයාලට සිංහල හොඩිය නැතුව කිසිම දෙයක් කරන්න බෑනේ. ඒ වගේ තමයි ජපන් හොඩිය නැතුව ජපන් වචන තියක් කිසිම දෙයක් ඉගෙන ගන්න බෑ හොඩිය නැතුව. හොඩිය අත්‍යවශ්‍යම දෙයක්. අපි බලමු ඊයන්න ලියන විදිය. උඩ සිට පහතට හිමීට මේ වගේ මේ තරුව දෙහා බලන්න පුතේ හොඳට. උඩ සිට පහතට හිමීට විලා යට කෙළවරෙන් අනිවාර්යෙන් මේ ක්‍රේව් එක තියෙන්න ඕන පුතේ. නැත්නම් වෙන අකුරුත් එක පැටලෙන්න ඉඩ තියෙනවා. තව රියන්නත් මේ වගේ තියෙනවා. ඒක නිසා
යටින් ක්‍රේව් එක අරන් හිමීට උඩට ගන්න ඕනේ. ඊට පස්සේ දකුණෙන් උඩ සිට පහතට පුංචි කෑල්ලක් අඳින්න ඕන. ගොඩාක් මේක පහතට ගන්නෙත් නෑ පුතේ. එක එක print වලදී දැන් ඔයාලට ඉස්සරහට යද්දී ඒවා තේරෙයි. print වලදී exam paper ලියද්දී මේ වගේ නෙමෙයි අකුරු ටිකක් වෙනස් වෙනවා. ඒ වගේම ඔයාලා පොතේ ලියද්දිත් වෙනස් වෙනවා. ඔයාලා දැනට කරන්න ඕන අකුරු අඳුනා ගැනීම පමණයි. මොකද ඔයාලා පුංචි ඔයාලා මුලින් ඉඳන් ඉගෙනගෙන යන්න ඕනේ. අයන්න උනත් ඔයාලා පුතේ දැක්ක ගමන් පතේ තියෙන විදිහට නෙවෙයි ඔයා යන්න ලියන්නේ. ඒක හොඳට ඔළුවට ගන්න, හිතට ගන්න. අපි බලමු උයන්න. උඩ මේ තරුව දෙහා බලන්න පුතේ උඩ තියෙනවනේ පොන්චි ඉරි කෑල්ල. වමේ සිට දකුණටට පුංචි ඉරි කෑල්ලක් ගන්න. ගොඩාක් ඈතට ගහන්න එපා ඉරි කෑල්ල. පුංචි ඉරි කෑල්ලක් ගහන්න ඕනි. මම දැන් ලියන්න එපා පුතේ, මම ඔයාලට ලියන්න වෙලාවක් දෙනවා. ඊට පස්සේ වමේ සිට චූටි කන් කෑල්ල මතකයි නේද? ඔයාලගේ කන චූටි වඳුරු පැංචෙක්ගේ කනක් කියලා මතක තියාගන්න. මොකද්ද වඳුරු පැංචගේ කන? ක්‍රේව් එකක් හිමීට පහතට ගන්නවා. හිමීට පහතට අරගෙන ගොඩාක් මෙතනින් එහාට ගන්න එපා පුතේ, ඉස්සරහටම ගන්න එපා. ඔන්න ඔතනින් නවත්තන්න ඕනි. හරිද? මේක තමයි උයන්න. මොකද්ද උයන්න? හයියෙන් කියන්න. උයන්න. බලමු ඊළඟට එයන්න ලියන විදිහ. අර වගේම තමයි උයන්නේ මතකයි නේද පුතේ? උඩ චුටි උඩ පොඩි ඉරි කෑල්ලක් තිබ්බා. අන්න ඒ වගේ වමේ සිට දකුණටට පුංචි ඉරි කෑල්ලක් ගහනවා. Z අකුර මං කිව්වේ මතක තියාගන්න කියලා. Z අකුර වගේ වමේ සිට දකුණටට ඉරි කෑල්ලක් ගහනවා. ඊට පස්සේ උඩ සිට පහතට හිමීට ඉරි කෑල්ලක් අඳිනවා. හිමීට අඳින්න කලබල වෙන්න එපා. මේ අකුරු හුරු නෑ ඔයාලට තව. ඒ නිසා සමහර ඔයාලා ලියද්දී එක අපහසුකම් එයි. ඒත් ලියලා එවන්න මම හදලා ඒවා එවන්න. ඊට පස්සේ හිමීට ආපස්සට ඇවිල්ලා උඩට චූටි කන්දක් නගිනවා කියලා හිතාගෙන හිමීට පල්ලමට බහිනවා. හිමීට. ඊට පස්සේ අගින් අනිවාර්යෙන් මේ ක්‍රේව් කෑල්ල දාන්න පුතේ. මේ ක්‍රේව් කෑල්ලයි උඩ ඉරි කෑල්ලයි අනිවාර්යෙන් අවශ්‍ය. නැත්තම් මේක අකුර වෙනවා. අකුර වගේ හැදෙනවා. ඒකයි පුතේ. ඊළඟට අපි බලමු ඕ අකුර. පළවෙනි අකුරු පහේ අන්තිම අකුර. දැන් වීරයෙක් නේද? හරි. ඊළඟට අපි දැන් ඔයන්නේ වමේ සිට දකුණට ඉරි කෑල්ලක් ගත්තා. ඊට පස්සේ හරි මැදින් උඩ සිට පහතට ඉරි කෑල්ල ගැහුවා. අගින් ක්‍රේව් එකක් එක්ක රවුමට කරකවල අරගෙන ඉවර වෙලා මෙන්න මේ ආකාරයට වටෙන් කැරකිලා හිමීට රවුමට හරි ලස්සන ගන්න රවුමට අරගෙන මෙතනින් නවත්තන්න ඕනේ. එහාට ඇදලා ගන්න එපා. ඊට පස්සේ දකුණු අත පැත්තේ උඩින් චූටි තෙන් එකක් තියෙනවා. ඔය ඉරි කෑල්ලට ජපන් භාෂාවේ කියන්නේ පුතේ තෙන් එක කියලා. ඔය වගේ ඉරි කෑලි දෙකක් වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒකට තෙන් කියනවා. ඔය වගේම තව දකුණු අත පැත්තේ චූටි රවුමක් තියෙනවා. ඒකට කියන්නේ පුතේ මරු එක කියලා. ඒකට චීසයි මරු කියනවා. මරු කියන්නේ අපි රවුමට. මම මේ කියනවත් හොඳට අහගන්න. කවුරු හරි ලියා ගන්නවා නම් පොතක චූටි නෝට් එකක් දාගත්තත් කමන්නේ. සිංහලෙන් මේකට මේකයි කියන්නේ කියලා. අපි ආයන්නේ මේ වෙද්දි ඉගෙන ගත්ත වචන ටික ආයෙත් බලමු. පුංචි කෝඹියා, රතු පාට, තාරා පැංචා නේද? බලමු අපි පුංචි කෝඹි පැංචට කිව්වා ආරි. අක්කා. රතු පාටට කියන්නේ අක්කා. රතු කියන්නේ අක්කා පුතේ. රතු කියන්නේ
අක්කා. මම පාට ගැන වෙනම පාඩමක් තියෙනවා ඔයගොල්ලන්ට. එතකොට ඒක තව ඔක වෙනස් වෙන විදි තියෙනවා. මම ඒක ගැන කියලා දෙන්නම්. තාරාවට අහිරු 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 ආරි අක්කා අහිරු ආරි අක්කා අහිරු ආරි අක්කා අහිරු. අන්න ඒ වගේ ලස්සන සින්දුවකින් මතක තියාගන්න. මම ඔයාලට තව පොඩි වෙලාවකින් සින්දුවක් දාලා පෙන්නන්නම්. මේ වචන ටික හොඳට මතක තියේ. එතකොට අපි ඊළඟට බලමු යන්න. යන්න දෙවෙනි අකුර මොකද්ද පුතේ? යන්න. යන්න. මාත් එක්ක ඔයාලා කට ඇරලා කියන්න පුතේ. සමහර වචන කතා කරද්දි මම කියද්දි හිතින් හරි එක හිතන්න. එතකොට ඔයාලට අද දවසේ එක වචනයක් හරි හොඳට ඔළුවේ මතකේ රැඳේ. අපි යන්නේ දැල්ලා ගැන කතා කරා, පුංචි බලු පැංචා ගැන කතා කරා, ඩොල්ෆින් ගැනත් කතා කරා. අපි යන්නේ දැල්ලට කියන්නේ එක යන්න සහ කියන්න එක. බලු පැංචට ඉනු කියලා කියනවා. ඉනු යන්න සහ නු යන්න. මේවා ඔක්කොම හිරගෙන අකුරු. මෙතන කතගෙන අකුරු නෑ. මම මේවා ඊට පස්සේ වලට කියලා දෙනවා. අපි පුතේ ඊළඟට බලමු ඩොල්ෆින් කියන්නේ ඊරුකා. පුතේ මතක තියාගන්න. ඔයාලට මේක ලොකුවට මතක තිබ්බේ නැතුණාට ගැටලුවක් නෑ. ඔයාලට දැනට මේ ජපන් භාෂාවේ මොකද්ද වෙන්නේ කියන එක, ඒ කියන්නේ මොනවද මේ වචන, මේ භාෂාව කියන්නේ මොකක්ද, ඒ දේවල් හඳුනා ගන්න තමයි අත්‍යවශ්‍යම පුංචි කාලේදී. අපි බලමු යන්න. පුතේ මතක තියාගන්න හිරගෙන මේ අකුරු භාවිතා කරන්නේ, හිරගෙන අකුරු භාවිතා කරන්නේ ජපන් භාෂාවට. කියන්නේ ජපානයේට අයිති ජපන් වචන, සියලුම ජපන් වචන ජපන් භාෂා, ඒ කියන්නේ ජපානයේට අයිති. ඒ කියන්නේ පිට රටවල් වලින් ආපු ඒවා නෙමෙයි. පෙන් කියන්නේ පෑනට පුතාලා දැන් දාන්නවා. ඒක පිට රටකින් ආපු වචනයක්. ඒක ලියන්නේ අපි මේ භාෂාවෙන් නෙමෙයි. මේක ලියන්නේ අපි කතකඩ කියලා ඕඩියක් තියෙනවා. අන්න ඒකෙන් අපි ජපානයේ තියෙනවා හීරගෙන කතගෙන කාංජි කියලා හෝඩි 3ක්. අන්නේ හෝඩි 3 මේගොල්ලෝ භාවිතා කරනවා. ඒකින්ද මතක තියාගන්න මේවා ජපන් භාෂාවට අයිති, ජපානයට අයිති වචන කියලා. ඒකයි හිරගෙන ලියන්නේ. උමා උෂි උසගි. උමා උෂි උසගි. උමා කිව්වා අපි අශ්වයාට. උෂි කිව්වා හරක් පැංචට. උසගි කිව්වා හා පැංචට නේද? උසගේ. උමා උයන්නයි මයන්නයි උමා. උෂි උසගි. දැන් කියමු බලන්න උමා උෂි උසගි. අපි ඊළඟ කාඩ් ටික බලමු. යන්න තියෙන්නේ අපි ඒ අකුර නේද පුතේ? බලමු අපි කාඩ්. ඒකි කියන්නේ ස්ටේෂන් එකට. ඒකි. එබිත් ඉන්නේ මේ. එබි කියන්නේ ඉස්සනේ. එබි. පැන්සල්ට දැන් ඔයාලා ලියන පැන්සල එන් පිට්සු. පැන්සල එන් පිට්සු. ඒකි එබි එන් පිට්සු. බලන්න පුතේ මේ එබි කියලා තියෙන වචනේ උඩ පුංචි ඉරි කැලි දෙකක් තියෙනවා නේද? අන්න ඒක තමයි තෙන් එක කිව්වේ මම. ඒ වගේම මේ එන් පිට්සු කියන එකේ අපි හියන්නට මේ මරු එක දාපුවාම, චීසයි මරු එක දාපුවාම ඒක පියන්න වෙනවා. මම ඒවා කියලා දෙනවා ඔයගොල්ලොන්ට. එන් පිට්සු. ඒ කියන්නේ පැන්සල නේද පුතේ? තේ ඔයන් මේ තියෙන ඕනි භූතය මතකයි නේද? ඕනි ඔයා ඕනි කිරි. පාට බත්කුලි. පාට බත්කුලි. පුංචි ලස්සන හැඩවලින් තියෙනවා. එහෙ ජපන් ස්කූල් වලට යන පුංචි බබාලට එහෙ
අම්මලා කරන්නේ පුංචි පුංචි ලස්සනට බත් ගුලි හදලා අර බෙන්තෝ එක, ඒ කියන්නේ බෙන්තෝ කියන්නේ කෑම පෙට්ටිය හදනවා. පාට වලින්. එතකොට ඒවට තමයි අපි ඔනිගිරි කියලා කියන්නේ. එතකොට ඔනිගිරි කියන්නේ ලස්සනට හදපු චූටි බත් ගුලි වලට. ඔනිගිරි. ඒකත් මතකයි නේද? දැන් පුතේ ඔයාලා මේ වෙද්දී ඔයන්නට යනකම් ඉගෙනගෙන තියෙන්නේ. අයන්න, යන්න, ආ ඊ උ ඒ ඕ අකුරු පහම මේ වෙද්දී ඉගෙනගෙන ඉවරයි. ඔයාලා දැන් මෙතනම උඩ කාඩ් ටිකක් පේනව නේද? ආ ඊ උ ඒ ඕ කියලා. දැන් මේ මෙතෙක් කතා කරපු අකුරු පහ හොඳට සින්දුවකින් රෙන්ෂූ කරමු. ඒ සින්දුව ඇහෙද්දි ඒ සින්දුවේ තාලෙට කිය රූප දෙක හොඳට බලන්න. එතකොට ඔයාලට හොඳට මතකෙ හිටියේ මේ අකුරු පහ සහ මේ වචන ටික නේද? අපි දැන් මේ අකුරු පහ හොඳට රෙන්ෂූ කරමු. රෙන්ෂූ කරමු කියන්නේ ප්‍රැක්ටිස් කරමු. රෙන්ෂූ. එතකොට මම කියන දේවල් තේරුණාද කියලා අහපුවම ඔයාලට තේරුණා නම් වකරි මස්ටා කියලා දාන්න පුරුදු වෙන්න. දැන් අපි සින්දුවත් එක්ක රෙන්ෂූ කරමු. හජිම්මෂෝ. ලස්සන සින්දුවක් ඇහුවා නේද? සින්දුව අහනකම ඒ අකුරු ටික ඒ වචන ටික හොඳට මතක් කරගත්තා නේද පුතාලා? දැන් තියෙන්නේ අපිට කයනු සෙට් එක ඉගෙන ගන්න. කා කී කෝ කේ කෝ. කයන්න, කියන්න, කුයන්න, කියන්න, කොයන්න. ඒ අකුරු පහ දැන් පුතාලා ඔයාලා කලින් අකුරු පහක් ඉගෙන ගත්තා. ආ ඊ උ ඒ ඕ. හොඳට මතක් කරගන්න. කොම්බි පැංචට මොකක්ද කිව්වේ කියලා පුළුවන් නම් දාන්න. දැන් අපි බලමු. කා කී කෝ කේ කෝ. අකුරු පහ දැන් පටන් ගමු නේද? අපි කයන්න ඉගෙන ගමු මුලින්ම. කා කී කෝ කේ කෝ. අපි ඒ අකුරු පහත් දැන් ඉගෙන ගමු. පළවෙනි අකුර කයන්න. කයන්න වමේ සිට
දකුණට හිමීට අරගෙන උඩ දකුණ පැත්තෙන් පුංචි ක්‍රේව් එකක් එක ගන්න ඕනි. අනිවාර්යෙන් පල්ලෙහා චූටි ක්ලිප් කෑල්ල දාන්න ඕනි. ඊට පස්සේ උඩ සිට මේක චුට්ටක් ඇලවෙන්න ඕනි. උඩ සිට පහළට පුංචි ඉරි කෑල්ලක් චුට්ටක් දිගට පිට යන්නේ නැති වෙන්න ගහන්න ඕනි. ඊට පස්සේ අර මං කියපු තෙන් එක දාන්න ඕනි. අනිවාර්යෙන් තෙන් එක මතක තියෙන්න ඕනේ. ඒක තමයි කයන්න. කා. අපි ඊළඟ එක බලමු. වමේ සිට දකුණට උඩ ඉරි කෑල්ලක් ගැහුවා. ඊට යටින් තව වමේ සිට දකුණට ඉරි කෑල්ලක් ගැහුවා. ඊට පස්සේ දෙක මැදින් කැපෙන්න ඉරි කෑල්ලක් ගහලා යටින් චූටි ක්ලිප් කෑල්ලක් දැම්ම. ඊට පස්සේ පල්ලෙහායින් අර වගේම චුට්ටක් ක්‍රේව් වෙන්න මේක ඉරි කෑල්ල ගහුවා. මේක තමයි පුතේ කී කියන්නේ. මේක ගහක් වගේ නේද? අපි ගසටත් කියන්නේ ජපන් භාෂාවෙන් කී කියලා. අපි ඊළඟ අකුර බලමු. මේක තමයි පුතේ කූ අකුර. මේක නිකන් කුරුල්ලෙක්ගේ හොටක් වගේ නේද? මේක හරිම ලේසි. උඩ සිට ගත්තා. ඊට පස්සේ කුරුල්ලෙක්ගේ හොටක් වගේ තමයි පහතට ගන්න තියෙන්නේ. හරිම ලේසි. මේක තමයි කුයන්න. ඊළඟට අපි කියන්න බලමු. කියන්නේදී උඩ සිට පහතට අර ඊ අකුර ලියුවා වගේ පුංචි කෑල්ලක් ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට උඩ ඉරි කෑල්ලට චූට්ටක් පහත් වෙන්න වමේ සිට දකුණට ඉරි කෑල්ලක් ගැහුවා. ඒක කැපෙන්න පල්ලෙහාට ඉරි කෑල්ලක් කරන් පුංචි ක්‍රේව් එකක් එක ගන්න ඕනි. මේක තමයි පුතේ කියන්න. මේක තමයි කියන්න. අපි ඊළඟට බලමු කොයන්න. අපි ඊළඟට ලියන්න යන්නේ කොයන්න. උඩ සිට වමේ සිට දකුණට ඉරි කෑල්ලක් ගෙවුවා. පුංචි ක්ලිප් කෑල්ලක්. ක්ලිප් කෑල්ලක් එක්ක චූටි ඉරි කෑල්ලක් ගහලා ඒ ඊට වඩා චුට්ටක් ලොකුවට වමේ සිට දකුණට පුංචි ඉරි කෑල්ලක් ගන්න ඕනි. අපි දැන් බලමු කයන්න, කියන්න, කුයන්න, කියන්න, කොයන්න. අපි දැන් ওই අකුරු පහ හොඳට ප්‍රැක්ටිස් කරමු. අර අයන්න, ඉයන්න, උයන්න, එයන්න, ඔයන්න වගේම මේ අකුරු පහත් අපි ප්‍රැක්ටිස් කරමු. මේ රතු පාට බෝලේ තියෙන්නේ කයන්න. රතු පාට බෝලේ තියෙන්නේ කයන්න. එතකොට නිල් පාට බෝලේ තියෙන්නේ කියන්න. කොළ පාට බෝලේ තියෙන්නේ කුයන්න. අර කුරුල්ලෙක් හොටක් වගේ කිව්වේ කුයන්න. තැඹිලි පාට බෝලේ කියන්න. දම් පාට බෝලේ කොයන්න. කා කී කු කේ කෝ. කා කී කු කේ කෝ. කයන්න, කියන්න, කුයන්න, කියන්න, කොයන්න. අපි දැන් බලමු කයන්නෙන් මොනවද වචන තියෙන්නේ කියලා. අපි කලින් ඒ වගේත් වචන සාකච්ඡා කරානේ. ඒ වචන සාකච්ඡා කරපු විදිහටම අපි කයන්නෙන් වචන තියෙන්නේ මොනවද කියලා සාකච්ඡා කරමු. මේ වචන පුතේ මම ඔයාලට වෙනම ලිස්ට් එකක් දෙනවා. මේ පුංචි කුඩයක් තියෙනවා. අපි කුඩේට කියන්නේ මොකද්ද? කයන්නෙන් තමයි කුඩේට කියන්නේ කසා කියලා. එන්න ඒකේ දැන් පුතාලට පෙන්නේ අකුරු ටික එනවා. ඊළඟට පුංචි කකුලුවෙක් ඉන්නවා. ඊළඟට ගෙම්බෙක් ඉන්නවා. කුඩේට කියන්නේ කසා කියලා. කයන්නයි සයන්නයි එකතු වුනහම කසා. කසා කියන්නේ කුඩේට. කයන්නයි සයන්නයි කසා. කසා කියන්නේ කුඩය. කණී කියන්නේ කකුලුවා. කණී කකුලුවා. ඒ වගේම කයරු කියන්නේ ගෙම්බා. කයරු කියන්නේ ගෙම්බා. කසා කියන්නේ කුඩය. කණී කියන්නේ කකුලුවා. කයරු කියන්නේ ගෙම්බා. කයරු කියන්නේ
ගෙම්බ. කස කනි කයරු. කස කනි කයරු. කයරු කියන්නේ ගෙම්බා. අපි ඊළඟට බලමු කියන්න. අපි කියන්නෙන් එන වචන මොනවද කියලා බලමු. මෙන්න කෝච්චිය. ඊළඟට මලකුත් තියෙනවා නේද? ඊළඟට බලමු මෙතන ඉන්නවා ජිරාෆ් කෙනෙක්. ජිරාෆ් කෙනෙක්. බලමු යාළුවට මොනවද කියන වචන කියලා. කිෂා. කිෂා. මෙතන මේ ක්ෂා කියන අකුර ගැන මම ඔයගොල්ලන්ට පස්සේ කියලා දෙන්නම්. මෙතන ඒක බැඳි අකුරු මේවට වෙනම මේ හෝඩිය කොටසක් තියෙන මම එතකොට ඒ වචන ටික අකුරු ටික පැහැදිලි කරලා දෙන්නම්. කිෂා. කිෂා. ඊළඟට කිකු කියලා තියෙනවා. කිකු. කියන්නයි කුයන්නයි කිකු. කියන්නයි ෂා. ෂා. මේකට කියන්නේ ෂා. ෂා. කිෂා. කිෂා. ඒ වගේම කිරින්. කිරින්. කිරින් කියන්නේ ජිරාෆ්ට. කිරින්. කිරින්. අපි ඊළඟට කුයන්න බලමු. කුයන්නේ මොනවද තියෙන වචන? කුයන්නෙන් තියෙන වචන මොනවද කියලා බලමු. බලමු. කුයන්න. කුවකුර. කුවකුර. රූප ටික දෙහා හොඳට බලන්න පුතේ. රූප ටික දෙහා බලලා වලට තේරුම් ගන්න ලේසියි. කුවකුර. අපි බලමු. කුයන්නයි මයන්නයි. කුයන්නයි මයන්නයි එකතු වුණාම කුමා. කුමා. කුරි. කුයන්නයි ඇරියන්නයි කුරි. මේ වචන දෙක නෙමෙයි පුතේ මුලින්ම අකුරු දෙහා බලන්න. කියන්නේ මේ ඉස්සරහට ඉගෙන ගන්න තියෙන අකුරුත් මෙතන තියෙනවා නේද? කුරි. ඊළඟට කුචිරා. කුචිරා. කුචිරා කියලා කියන්නේ තල් මහට. කුචිරා කියන්නේ තල් මහට. එතකොට අපි කුයන්නෙන් ඉගෙන ගත්තා කුමා, කුරි, කුචිරා. කුමා, කුරි, කුචිරා. එතකොට අපි කුයන්නේ වචන 3ක් ඉගෙන ගත්තා. මම මේ වචන ටික ඔයගොල්ලන්ට වෙනම දෙන්නම්. ඊළඟට අපි කේ අකුර බලමු. කේ කියන්නේ කයිනු සෙට් එකේ තියෙන කීවෙනි අකුරද? කඩුවක් පේනවා නේද? කඩුවක් පේනවා, මකණයක් පේනවා, පුංචි නූල් බෝල් වගේක් පේනවා නේද? පින්තූර දෙහා බලන්න. මේ කඩුවට අපි මොකද කියන්නේ? කෙන්. කඩුවට කියන්නේ කෙන්. කෙසු. කෙසු කියන්නේ අපි මකණේට. කේසි මස්තා. මැකුවා. එතකොට මෙතන තියෙන එක නෙමෙයි මෙතන තියෙන්නේ කෙසු කියලා. කෙසු කියන්නේ මකණය. කෙසු. ඊළඟට කෙයිතෝ. කෙයිතෝ. කියන්නයි යන්නයි තොයන්නයි. අපිට තොයන්න ඉස්සරහට ඉගෙන ගන්න තියෙන අකුරත් ඉස්සරහට තියෙනවා. ඒ වගේම සයිනු සෙට් එකේ සුව් අකුරක් තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්න. නේද? එතකොට කෙන් කියන්නේ කඩුව. ඊළඟට කෙසු කියන්නේ මකණය. නේද? අපි ඊළඟට කයිනු සෙට් එකේ අවසාන අකුර ඉගෙන ගමු. කොයන්න. අපි බලමු කොයන්නෙන් මොනවද වචන තියෙන්නේ කියලා. ඕගොල්ලෝ ළඟත් මේ වගේ බඹරයක් ඇති. පුංචි කාලේ සෙල්ලම් කරන්න ගන්නවා නේද? මේ වගේ බඹරයක්. ඒ වගේම බලමු මාළුවෙකුත් තියෙනවා. තව අර කෝලා. ඔයාලා නම් මෙයාගේ නම දන්නේ නැති සෙන්සර් නම් ඒ නමත් මතක නැහැ. පින්තූර ටික දෙහා හොඳට බලන්න. ඊළඟට කොයන්නයි මයන්නයි. කොමා. කොයන්නයි මයන්නයි කොමා. කොමා. ඊළඟට කොයන්නයි යන්නයි. කොයි. කොයි.
koara, koara. Kuma, koi, koara. Kuma, koi, koara. Kuma, koi, koara. koara. අපි දැන් පුතේ මේ වෙද්දී අකුරු 10ක් ඉගෙනගෙන තියෙන්නේ. අකුරු 10ක් ඉගෙන ගත්තා නේද? කියන්නේ අපි දැන් පළවෙනි ආ ඊ උ ඒ ඕ ඊළඟට කා කී කෝ කේ කෝ අපි මේ වචන 10ම මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. අපි දැන් බලමු අපි දැන් මතක් කරගමු මේ වචන ආයෙත් මේ අකුරු ටික ලියන විදිහ. බලා ගන්න. හිමීට බලා ගන්න. මේ තරුව දිහා බලන්න. වමේ සිට හිමීට දකුණට මේ ආකාරයට හිමීට මෙන්න මෙහෙම ඇඳලා මෙතන අග ක්‍රේව් එක අනිවාර්යයි. අග ක්‍රේව් එක ගන්න ඕන මොකද නැත්තම් කතගෙන හොඩියට යද්දි කයන්න ලියන්න ගියපුවාම කතගෙන කයන්නත් එක්ක මාරු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් උඩ ක්‍රේව් එකයි යට ක්‍රේව් එකයි අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ඊට පස්සේ උඩ සිට පහතට මේ විදිහට මෙතනින් බලා ගන්න. මේ විදිහට පහතට මේ වගේ මේ තරුව උඩ ඉඳන් පහතට එන විදිහට ඒ ආකාරයට පහතට ගන්න. ඊළඟට මම 10 එකක් කියප එක ඕගොල්ලන්ට මතකයි නේද? අන්නේ 10 එක උඩ සිට මේ විදිහට පහතට මේ ආකාරයට මෙතෙන් එනකම් මෙතනින් නවත්තන්න ඕනේ. මෙතනින් පහතට යන්න එපා. එහෙම ගියොත් මේ අකුර වැරදි. එතකොට මේක තමයි කයන්න. දැන් අපි බලමු කියන්න ලියන විදිහ. මම වචනයක් කිව්වා ඔයගොල්ලන්ට අමතරව අපි කී කියලා ගසටත් කියනවා කියලා. කී කියන්නේ ගසට. එතකොට මේ වගේ වමේ සිට දකුණට මෙන්න මේ ආකාරයට ඉරක් කරන් මෙතනින් නවත්තන්න ඕනේ. මෙතනින් නවත්තන්න. මෙතනින් එහාට ඊට වඩා අදින්න එපා. ඊට පස්සේ ඊට පොඩ්ඩක් පාතට වෙන්න පොඩි ස්පේස් එකක් මැද තියන්න ඕනේ. වමේ සිට දකුණට අර වගේ මීරක් ගිහින් එතනින් අතර කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් උඩ සිට මේ වගේ හිමීට පහතට අරගෙන මේ වගේ අරගෙන මෙතනින් පහතට ඇවිල්ලා තමයි ආපස්සට උඩට ගන්නෙ. චූටි අර පුංචි කොක්කක් වගේ පුංචි කොකු කෑල්ලක් දාන්න ඕනේ. ඊට පස්සේ පුංචි ක්‍රේව් එකක් එක්ක තමයි මේ කෑල්ල වමේ සිට දකුණට ඇලවෙන්නේ. මෙන්න මේ විදිහට. ඊළඟට පුතේ අපි බලමු කූ අකුර. කූ එක ලියන්නේ කොහොමද කියලා මතක් කරගන්න. කුරුල්ලගේ හොට වගේ කිව්වේ මම මේ කූ අකුරට. කූ අකුර හරිම ලේසි. ඔයාලා නිකන් මෙහෙම පුංචි කුරුළු හොටක් වගේ ඇඳින්න බලන්න. නිකන් ගෙදර වහලා අනිත් පැත්ත හරවපුවාම වගේ. මේකට තමයි අපි කූ යන්න කියන්නේ. උඩ සිට මේක පටන් ගන්නනේ වමෙන් නෙමෙයි දකුණෙන්. දකුණේ උඩ සිට හිමීට පහතට මේ ආකාරයට මේ තරුව යන දිහා බලා ගන්න. ඊට පස්සේ මෙතනින් පුංචි කුරුළු හොටක් වගේ. ඊට පස්සේ එතනින් පහතට හිමීට පහතට මේකත් දකුණට බර වෙලා තමයි තියෙන්නේ. අවසාන වෙන්නේ දකුණට. වමට නෙමෙයි. එතකොට උඩ කෑල්ලක් දකුණ යට කෑල්ලක් දකුණ ඉස්සරහා වම් පැත්තට බරයි. එතකොට මේක තමයි කුයන්න. දැන් නැවතත් මතක් කරගන්න මේ වෙනකන් අපි අකුරු කීයක් කරාද? උනානම් මේ වෙනකන් කරපු ටික තේරුණා නම් වකරි මස්තා සෙන්සෙයි කියලා දාන්න. නැත්තම් තේරුණා කියලා දැනට දාන්න. අද පළවෙනි දවසේනේ. ඊළඟට අපි කියන්න බලමු. කියන්න කොහොමද ලියන්නේ කියලා. ඔන්න තරුව දිහා බලා ගන්න. උඩ සිට පහතට මේ විදිහට උඩ සිට පහතට
මෙන්න මෙහෙම හිමීට ගන්න, කලබල වෙන්නේ නැතුව හිමීට මේ ආකාරයට අරගෙන මෙන්න මෙතනින් නවත්තන්න. මීට වඩා පහතට යන්න එපා. මීට වඩා පහතට ගියොත් වැරදි. ඊට පස්සේ ඊළඟට ගන්න අපි ඊළඟ ක්‍රේව් කරන කෑල්ල නෙමෙයි. ඊළඟට මෙතනින් මැදින් හිමීට වමේ සිට දකුණට පුංචි ඉරි කෑල්ලක් ගහන්න ඕනි. මේ තරුව යන වගේ බලා ගන්න. ඊට පස්සේ උඩ සිට පහතට පොඩි ක්‍රේව් එකක් තියෙනවා යටින්. ඒක හොඳට අවධානය යොමු කරන්න. මේක කොටුවට ගන්න එපා. මෙතන ක්‍රේව් එකක් තියෙනවා පුංචි. අන්නේ ක්‍රේව් එක පුංචි නැම්මක් එක්කන්න මේ විදියට මෙතනින් නවත්තන්න ඕනේ. එතකොට මේක තමයි K අකුර. තව අකුරු කීයක් තියෙනවද කයිනු සෙට් එකේ? තව කයිනු සෙට් එකේ අකුරු එකක් තියෙනවා. මොකද්ද? කොයන්න. බලන්න කොයන්න. ඒකත් හරිම ලේසි, හරිම පහසුයි ඔයාලට. වමේ සිට දකුණට මෙන්න මේ ආකාරයට පුංචි කියන්නේ චුට්ටි මේ වගේ ගාන මෙන්න මෙතනින් නවත්තන්න ඕනේ. මෙතනින් එහාට ඊට වඩා චුට්ටක්වත් ගන්නෙ නැහැ. මේ වගේ ගානකින් නතර කරන්න. ඊට පස්සේ වමේ උඩ සිට මේ ආකාරයට හිමීට දකුණට අතන වම් පැත්තේ උඩ කෙළවරේ ක්‍රේව් එකක් තියෙනවා. ක්‍රේව් එකත් එක්ක තමයි මේක ගන්න ඕනේ මෙතෙන්ද. ඊට පස්සේ අපි දැන් කොයන්න සම්පූර්ණයි. මෙතනින් නවත්තන්න ඕන. එතකොට මේ වෙද්දි කා කී කෝ කේ කෝ මේ අකුරු පහත් ඉගෙන ගත්තා. කලින් ඉගෙන ගත්තා ආ ඊ ඌ ඒ ඕ. අපි බලමු ඊළඟට ආයෙත් මතක් කරගමු අපි අයනු සෙට් එකේ වගේ මේකෙත් අපි කාඩ් වලින් මේ අපි වචන දැන් වල තියෙන පුතේ මේ වචන ටික මාත් එක්ක කියවන්න. මම කියවනවත් එක්ක මේ අකුරු කියවන්න. උඩ තියෙන්නේ කයන්න කයන්න. අපි බලමු කුඩේට කියන්නේ මොකද්ද කියලා. කයන්න සයන්න. කයන්නයි සයන්නයි කසා. මාත් එක්කම කියන්න කසා. ඊළඟට කයන්නයි නියන්නයි කනි. ඊළඟට කයන්නයි එයන්නයි රුයන්නයි කයිරු. මෙතන එයන්න තියෙන්නේ මම එක දිගට කියද්දි එහෙම තමයි කයිරු. කසා කනි කයිරු. අයත් කසා කනි කයිරු. ඊළඟට බලන්න කියන්න බලමු අපි මොනවද තියෙන්නේ කියලා. බලමු මේ ටිකත් මාත් එක්ක ශබ්ද නගා කියන්න ඕනි. නැත්නම් හිතින් හරි කියන්න. අපි එතකොට තමයි වචන කටට වඩ හුරු වෙන්නේ. කීෂා මේ හිරගෙන හොඩිය භාවිතා කරන්න මොකේද? කිකු. කියන්නයි කුයන්නයි කිකු. ඊළඟට කියන්නයි රියන්නයි අල්ලයන්නයි කිරින්. කිෂා කිකු කිරින්. කිෂා කිකු කිරින්. ඊළඟට අපි බලමු කුයන්න.
කා කී කෝ යන්න. යන්න තියෙන වචන ටික බලමු. මෙතෙක් කරපු ටික තේරුණාද කියලාත් මැසේජ් එකක් දාලා තියෙන පුතේ. මම ඒක බලනවා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් මැසේජ් එකක් දාන්න. යන්න. යන්නයි මයන්නයි කුමා. යන්නයි මයන්නයි කුමා. යන්නයි රියන්නයි කුරි. යන්නයි චි. මේක තියෙන්නේ චි. කුචිරා. මේ චි අකුර. මොකද මෙතන තෙන් එකක් ඇවිල්ලා තිනවා. මම ඒක ඕගොල්ලන්ට කියලා දෙනවා. කුචිරා. කුමා කුරි 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 කුචිරා. දැන් බලමු කේ අකුර. කේ යන්න. කේ අකුර. කේ. කඩුවක් ආවා. ඊළඟට මකණයක් ආවා. ඊළඟට නූල් බෝල ටිකක් ආවා. අපි බලමු කියන්නේ තියෙන වචන ටික. නැවතත් මතක් කරගමු. අපි කලින් මතක් කරගත්තා. කියන්නයි අල්නයන්නයි කෙන්. කියන්නයි සුයන්නයි කෙසු. කියන්නයි ඉයන්නයි තොයන්නයි කෙයිතෝ. කෙන් කෙසු කෙයිතෝ. කෙන් කෙසු කෙයිතෝ. කෙන් කෙසු කෙයිතෝ. කෙන් කෙසු කෙයිතෝ. මාත් එක කියන්න. මාත් එක මේකට කියන්න. කෙන් කෙසු කෙසු කෙයිතෝ කෙයිතෝ කෙයිතෝ. කෙන් කෙසු කෙයිතෝ. කෙන් කෙසු කෙයිතෝ. ඊළඟට බලමු කයිනු සෙට් එකේ අවසාන අකුර කෝ අකුර. බලමු අපි කොයන්නෙන් තියෙන වචන ටික. පොන්ච බඹරයක් තියෙනවා. මෙන්න මාළුවෙකුත් ඉන්නවා. මේ ඉන්නේ ලස්සන ටෙඩියෙක් වගේ. අපි බලමු මොනවද ඒ වචන කියලා. කොයන්නයි මයන්නයි කොමා. කොයන්නයි මයන්නයි කොමා. කොයන්නයි ඉයන්නයි කොයි. කොයන්නයි අයන්නයි රයන්නයි කොරා. කොම කොයි කොරා. කොම කොයි කොරා. කොම කොයි කොරා. මාත් එක්ක ශබ්ද නගා කියන්න. මාත් එක්ක එකවර. කොම කොයි කොරා. කොම කොයි කොරා. කොම කොයි කොරා. අපි දැන් මේ වෙද්දී වචන අකුරු 10ක් ඉගෙනගෙන ඉවරයි. අකුරු වචන නෙමෙයි අකුරු 10ක් ඉගෙනගෙන ඉවරයි. අයනු සෙට් එක සහ කයනු සෙට් එක. එතකොට අයනු සෙට් එකේ වචන අකුරු 5ක් තිබ්බා. කයනු සෙට් එකේ අකුරු 5ක් තිබුණා. එතකොට මේ වෙනකොට අපි 10ක් ඉගෙනගෙන ඉවරයි. දැන් ඉස්සෙල්ලා වගේම මේ කයනු සෙට් එකෙත් ලස්සන සින්දුවක් බලමු. එතකොට ඔයගොල්ලන්ට තව ටිකක් ඔළුවට යනවා මේ මොනවද කියලා. මේ වචන හොඳට ඔළුවට යනවා. අපි දැන් පටන් ගමු. එහෙනම් අපි සින්දුවක් අහමු.
ඒ සෙන්සේ දාපු සෙන්දුවේ ඔයාලා ඉගෙන ගත්ත වචනත් තිබුණානේ, අකුරුත් තිබුණා නේද? ඒ වගේම ඉස්සරහට ඉගෙන ගන්න තියෙන අකුරුත් තිබුණා. අපි අද දවසට මෙතනින් පාඨමාලාව අවසන් කරනවා. ඒ ලස්සන සින්දුවත් සමගම පාඨමාලාව අවසන් කරනවා. මාතානේ